ඉතින් කොහොමද? ඉන්නවා හොඳට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න ඒකයි කතා කරේ. මොකද්ද ප්‍රශ්නේ? දැන් හවුදෝනේ දැන් නිවරණ කියන්නේ අපිට ඒක හිතලා යන්න බෑ කියලා කියනෝනේ. දැන් අපි ඒක අනුමත කරලා එතනට ගිහිල්ලා ඒ කියන ඒ සිතුවිල්ල අතහැරියාම දැනෙන දේ නේද ඔය ශුන්‍යතාවය කියන්නේ. ඇත්තටම ශුන්‍යතාවයම තමයි මේකේ තියෙන්නේ පරමම ශුන්‍යතාවයයි තියෙන්නේ ඇත්තටම නිවනෙම තමයි අපි ඉන්නේ තේරෙනවද? මේ පුද්ගල ස්වභාවය විතරයි අපිට අයින් වෙන්න තියෙන්නේ. එතකොට අපි නිවන විශ්ව විඥානයේ බවට පත් වෙනවා. අපිට මේ පුද්ගල ස්වභාවය අයින් වුණාට පස්සේ අපිට මේ ලෝකයේ තියෙන මේ ditthවෙන් නිදහස් වුණාට පස්සේ තියෙන එකම ස්වභාවය තමයි ඒකත්වයේ බුද්ධ ස්වභාවය. තේරෙනවද? ඒකේ සත්ත්ව පුද්ගල සංකල්පයක් නැහැ. එතන ඒ කියන්නේ ඒ ගැන කතා කරන්න පනවන්න එහෙම දැනීමක් විතරයි ඒක නේද? ඇත්තම දැනීමක් තියෙනවා දැනෙන කෙනෙක් නේ පුද්ගල ස්වභාවයක් පනවන්න බෑ එතන. පුද්ගල ස්වභාවයක් නැති දැනීම. ඒ කියන්නේ දැන් මම කියලා හැමතිස්සෙම ගන්න හවුදුනේ සිතුවිල්ලකින්නේ. සිතුවිල්ලකින්නේ ඔව්. ඒ සිතුවිල්ල අතහැරියාම දැනෙන දේ නේද ඔය? ඒ කියන්නේ එතන ඔය කියන්නේ දැන් මෙතන ඒ සිතුවිල්ල පොඩ්ඩක් බලන්නකෝ. ඒ විපස්සනා කරලා අපි බලනකොට මේ සිතුවිල්ල කියන එක හැදිලා තියෙන තැන් බැලුවොතින් අපි සිතුවිල්ල මමද කියලා බැලුවොත් හිත මගේද කියලා බැලුවොත් ඒ පරීක්ෂණය කරගෙන යනකොට දැන් සිතුවිල්ලක් පහළ වෙන්නේ කොයි වෙලාවෙය අපිට වර්තමානයේනේ මේ දැන්නේ හරි දැන් එතකොට අපිට සිතුවිල්ලක් පහළ වෙන්නේ මොකෙන්ද ඇහෙන් හරි කනෙන් හරි ඔය ආයතන වලින් නේ හරි එතකොට දැන් බලන්න දැන් අපේ මස් ඇහැ තියෙන තැන අපි කඩාගෙන පොඩ්ඩක් බලමුකෝ දැන් මස් ඇහැ තියෙන තැන ඇහැ කියන තැන සිතුවිල්ලක් නෙවෙයිද ඇහැ කියන තැන උපාදාය රූපයක් නෙවෙයිද ඒ කියන්නේ ඇහැ තියෙන තැන දැන් ඇල්ලුවතින් අහුවෙන්නේ ඇහැද මස් ගොඩක්ද මස් ගොඩක් නේ හරි එන ඇහැ කියන එක සිතුවිල්ලක් නේ විඥාන ධර්මන්නේ ඇහත් සිතුවිල්ලක් හරි එතකොට ඇහැට පේන රූපේ කියන එක මේ තමන්ගේ රූපේ ගන්න මෙහෙම ඔන්න දැන් මේ මස් ගොඩෙන් තමන්ගේ රූපේ පේනෝනේ මෙතන එතකොට ඒ රූපේ මොකද්ද ධාතුවක් නෙවෙයිද ඒක ධාතුවක් හරි ඔන්න මෙතන ඇහැකි මස් ඇහැ කියන තැන ධාතුවක් තමන්ගේ රූපේ තියෙන තැන ධාතුවක් ඔන්න ඇහැ රූප දැන් චක්කු විඥාන කියන තැන දැන් බලන්නකො පොඩ්ඩක් දැන් විඥානේ මොකක්ද දැනගන්න තියෙන්නේ මොකක්ද දැනගන්න තියෙන්නේ පුළුවන් නම් කියන්න අඳුනගන්නේ හරි මොකක්ද අඳුරගන්නේ ඒ කියන්නේ මේ මම කියලා හරි වෙන නමක් ඒ කියන්නේ නැහැ අඳුර ගන්න මොකුත් නැහැ ඒ කියන්නේ පොළොව උඩ පුටුවක් තියලා තියෙනවා කියන පොළොව උඩ ගහක් තියෙනවා ඒ වගේ නෙවෙයිද කියලා බලන්න දැන් ඇයි දැන් මස් ඇහැ තියෙන තැන මේ ඇහැ තියෙන තැන ඇහැ කියන එක සිතුවිල්ලක් විඥාන දැනුමක් ඇයි ඇල්ලුවොතින් අහුවෙන්නේ ඇහැ නෙවෙයි මේ මස් ටිකනේ කයනේ අහුවෙන්නේ ඔන්න මේ දැන් ඇහැ නෙවෙයි අල්ලගෙන තියෙන්නේ මස් ටික කය ධාතුව ඊට පස්සේ ඒකෙන් ඒ ඇහින් පේනෝනේ තමන්ගේ මේ රූපේ ඒ තමන්ගේ රූපේ පේනකොට එතන තියෙන්නේ මොකද්ද ධාතුවක් නෙවෙයිද චක්කු ධාතු රූප ධාතු හරිනේ ඊට චක්කු විඥාන ධාතු දැන් තේරුණා කියන එක චක්කු විඥාන ධාතු දැන් පුද්ගලෙක් ඉන්නවා මෙතන නෑ ඒ කියන්නේ ඒතර ඒ කියන්නේ ඒකත් හිතමනේ කියන්නේ නෑ හිතක් පනවන්න බෑ මේක ඇත්තටම දැන් විඥාණයෙන් දැනගන්නේ මොකද්ද ධාතු දෙකක් නෙමෙයිද දැන් ධාතු දෙක දැනගන්න විඥානිකුත් තියෙනවා ඊට බලන්නකෝ විඥානේ පහළ වෙන නිසා නේද ඒක අපි හඳුනගන්නේ ඇත්තටම මෙතන විඥානය කියලා ගන්න දෙයක් අන්තිමට ඉතුරු වෙන්නේ නැහැ මේ කියන සංඥා දෙක අපි හරියට විපස්සනා කරලා බැලුවොත් ඇහැ කියන සංඥාවයි රූපී කියන සංඥාවයි අනිත් ධාතුවක් විතරක් ඉතුරු වෙන්නේ නැද්ද කියලා දැන් ධාතුවක් කියන එකත් විඥානය යන්නේ එතකොට ධාතුව කියන එකක් දැන් පේන්නේ නැහැ. ඇහැට ධාතුව පේන්නේ නැහැ. ඇහැට පේන්නේ චිත්‍රයක්, ප්‍රතිබිම්බයක්, වර්ණ රූපයක් විතරයි. හොඳේ ඇහැට පේන්නේ. හොඳේ ඊට පස්සේ ඒක අල්ලන්න තැනත් එතකොට බලන්න. අර කණ්ණාඩි උපමාව දැන් ගන්න බලන්න ලස්සනට. කණ්ණාඩිය තමන් පේන විදිහට හදා ගන්නවා. හොඳේ කණ්ණාඩියෙන් තමන් වාඩි වෙලා කණ්ණාඩි ඉස්සරහට ගිහින් ඉවර වෙලා අර මං කිව්වා නේද දැන් කණ්ණාඩි ඉස්සරහට ගිහින් ඉවර වෙලා වාඩි වුණාට පස්සේ කණ්ණාඩියෙත් පේනව නේද දැන් මගේ රූපේ ඇත්තටමත් පේනෝනේ මගේ රූපේ මෙහෙම.
මොන හොඳට අහගන්න. කණ්ණාඩියෙනුත් මගේ රූපේ පේනවා. ඇත්තටම මගේ රූපේ පේනවා. දැන් අපි නිදහසේ බලන් ඉන්නවා කණ්ණාඩියෙන් පේනවා මම වාඩි වෙලා ඉන්නවා. ඇත්තටමත් පේනවා මම වාඩි වෙලා ඉන්නවා. මස්ස හැට හරිනේ. හරි. එතකොට අපිට දැන් හිතෙනවද කණ්ණාඩියේ පේන රූපය ඇත්තේ කියලා? නෑ. මායාවන්නේ. එහෙනම් මස්ස හැට සාපේක්ෂව මේ ඇහින් පේන මේ රූපෙත් මායාවන්නේ. හරිනේ. දැන් කණ්ණාඩියේ පේන රූපය ඇල්ලුවොතින් අල්ලන්නත් බෑනේ. පේන තැනත් මිරිඟුවක් කණ්ණාඩියෙන් පේන රූපේ. එතකොට ඇත්තටම මේ මස් ඇහින් පේන මේ රූපෙත් මිරිඟුවක්. හොඳේ. ඊට පස්සේ කණ්ණාඩියෙන් පේන අර රූපය ඇල්ලුවත් අල්ලන්න බෑ. ඇත්තටම පේන මේ රූපය ඇල්ලුවත් අල්ලන්න බෑ. කතා කරන්න බෑ නේද? කතා කරන්න බෑ ඒක ගැන ඇත්තටම. එතකොට අපිට අන්තිමටම කිසිම තැනක් පණවන්න බැරි උත්තරේ තමයි අර නිස්සත්ත්ව නිජීව ශුන්‍යෝ කියන එක. එතකොට මේ රූපවාහිනී තිරෙන් දකින්න එකම තමයි මේ වෙලා තියෙන්නේ මෙතන. මේ ඝනත්වයෙන් කිසිම දෙයක් නෑ මේකේ. ඇහැ කන නාහි දිව කය මනස කියන ඒවා විඥාණය ආපු සංඥාය. ඒක අතන පුරාණ කර්මයෙන් ලෙවල් එකෙන්ම කැඩුවාම ඕක අතන ඒ ප්‍රශ්නේ එන්නේ නැහැ නේද හවුදනේ? ඒ කියන්නේ බුදුහමෝ කියලා තියෙන්නේ නෑ. ඇත්තට මන්න කියන්නේ මෙහෙමයි. ඒකත් අපි අමතක කරමු. අපිට පුරාණේ ඔක්කොම ඉවරයිනේ. අතීතේ ඔක්කොම ඉවරයි. අනාගතේ තාම ඇවිල්ලා නැහැ. එහෙනම් දැන් අපිට රූපයක් හරි හිතක් හරි පෙනීමක් හරි ඇහිීමක් හරි ඔක්කොම වෙන්නේ වර්තමානයේ නේද? ඔව්. දැන් වර්තමානයේ මං අර ඉස්සෙල්ලා කිව්ව උපමා විදියට බැලුවොත් දැන් එතකොට මොකද්ද තියෙන්නේ මෙතන? සමුදය වෙන්නවත් නිරෝධ වෙන්නවත් යමකුත් නැහැ නේද ඇත්තටම? හොඳට බලන්න කල්පනා කරලා අර මං කිය ගැටේ නියමයි අපට. ඒ කියන්නේ අටලොස් ධාතුව යම් කිසි කෙනෙක් බලනවා නම් බලන්න කිව්වේ එළියෙන් නෙවෙයි ඇතුලේ. හොඳට බලා ගන්න. ඔව් දැන් චක්ක දේශනාවේ මලියදේව මහ රහතන් වහන්සේ ඕක හරියටම දේශනා කරපු නිසා තමයි එදා පළවෙනි හැටනම රහත් උනේ වට්ටාරමේ. ඒ කියන්නේ ඔබ හොඳට බලන්න ඔබ එළියෙන් බලන්න එපා දැන් අද ඉඳන්. ඔබේ ඔය ඇහින් ඔබේ කය පේනෝනේ රූපේ. හරි. එතකොට ඔබේ ඇහැ රූප චක්කු විඥාන. අන්න චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු. ඔන්න ඔහමයි කායानुපස්සනාව වඩන් තියෙන්නේ. තේරෙනවද? ධාතු විඥාන ධාතු. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. ඒ කියන්නේ ඇහැ කියන තැන දැන් ධාතුවක්. ඒ මස්ස ඇහැනේ මේ මස්ස ඇල්ලුවකින් අහුවෙන්නේ කයනේ මෙතන. එන ඇහැ කියන්නේ සිතුවිල්ලන්නේ. ඔව්. එහෙනම් ඇහැට පේන රූපේ කියන තැනක තියෙන ධාතු නෙමෙයිද? උපාදාය රූපය අල්ලන්න පුළුවන්ද? බෑනේ. දැන් කකුල පේනවා. දැන් කකුල ඇල්ලුවකින් අහුවෙන්නේ කකුලද මේ ධාතුවද මේ කයද? කයනේ. ඔව් කකුල කියන එක සංඥාවන්නේ උපාදාය රූප. ඒක බොරුවක් එතකොට. ඔව්. එතකොට අපි කියනවා කකුල කැපුණා කියලා. ඇත්තටම කකුල කැපුණා නෙමෙයි කය. ඒක කයනේ තියෙන්නේ. තේන්නේ කියන එක. ඔව් හොඳයි. මට ඒ ටික එතන පැහැදිලි හවුද? හරි. එතකොට මේ විඥානය දැන් මොකක්ද කියලා බලන්න. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. විඥාන ධාතු. විඥාන ධාතු. මොන විඥාන ධාතුයි? හොඳට බලන්න. හරි ලස්සනයි ඒක. විඥාන ධාතු. තේරෙනවද? ගැඹුරුම තැනක් ඔය දැන් කියුනේ. ඇත්තටම. විඥාන ධාතු කියනවා හොඳට මට ඒක එතන මට ඒක තේරුන්නේ හොඳට. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඇහැට පේන්නේ මොකද්ද? රූපයක්. ඇහැ තියෙන තැන මොකද්ද තියෙන්නේ? ධාතුවක් නෙමෙයිද? ධාතුවක්. ඔව්. අයි රූපේ තියෙන තැන මොනවද තියෙන්නේ? ධාතුවන්නේ. රූපේ තියෙන. ඒ කියන්නේ අපේ කය මේ පේන්නේ දැන්. ඒක ගන්නකො. ඔව්. අපේ කය පේනෝනේ ධාතුවක් නෙමෙයිද? ධාතුවක්. දැන් බිත්තිය පේනෝනේ ධාතුවක් නෙමෙයිද? ඔව්. ධාතුවක්. හරි. දැන් බිත්තියක් පේනවා. අපේ කයත් පේනවා. ඔය ඔක්කොම කණ්ණාඩියනුත් පේන්නේ නැද්ද? පේනවා. ඒතකොට කණ්ණාඩි ධාතු තියෙද? මගේ කය තියෙද? නෑ. එහෙනම් මොකෙන්ද කායානුපස්සනාව බලන්න කිව්වේ? කාය ස්පර්ශයෙන් නෙමෙයිද? සතිය පිහිටවන්න කිව්වේ. ඔහොම බලන එක නෙමෙයි කායි. ඕකෙන් අපි තේරුම් අරගෙන ගැට ටික ලියා ගන්නවා. හොඳේ? ඉස්සෙල්ලා. නාම රූප ගැට ටික ලියා ගන්නවා. ඊට පස්සේ සතර සතිපට්ඨානය වඩන්න ඕන වෙන විදියකට. සතර සතිපට්ඨානේ කොටස් දෙකකට වෙන් කරනවා. නිවන් දකින්න කෙනාට විතරයි අපි ඒක දෙන්නේ. අනික් කට්ටියට ඒක කරන්න බෑ. පැනලා දුවනවා. ඒ කියන්නේ නාම රූප පරියාය ওই විදිහට අපි තේරුම් අරගෙන ඉවර වෙලා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කියන සතර සතිපට්ඨානය දකින්න ඕනේ. ඒ බලන්න ඕනේ. ඒක බලන තැනදී ඉරියාපත පබ්බේ තියෙනවා. ඇවිදිනකොට බලන්න පුළුවන්, ඉරියව් පවත්වනකොට බලන්න පුළුවන්. තේරෙනවද? ඔව්.
එතකොට අපිට අහුවෙන්නේ මෙතන කායානුපස්සනාව මුලටම. තේරෙනවද? ඒ කායානුපස්සනාව හරියටම වැඩුවොත් තමයි අපිට මේක තේරුම් ගන්න බෑ. ඒක සතිපට්ඨානේ සහ සතිපට්ඨාන භාවනාව කියලා දෙකක් තියෙනවා. තේරෙනවද? මුලදී ඉස්සෙල්ලා අපි මේක අහලා ඔක්කොම නාම රූප මේ ටික ඔක්කොම අහලා ඉවර වෙලා ඊට පස්සේ තමයි මේකේ සතිපට්ඨානේ භාවනාව කරන්න තියෙන්නේ කෙනෙක්. ආස්වාද ප්‍රස්වාසයෙන් වේවා කාය ස්පර්ශය මේ මෙනෙහි කිරීමෙන් වේවා එහෙම යන්න තියෙන්නේ. ඉතින් මම ඔබට ඔය කරන විදිය නෙමෙයි මම ඔය කිව්වේ මේ ඇත්තටම වෙන විදිය. මේකෙන් ගැටේ ලියා ගන්න පුළුවන් අපිට. මේකෙන් තමයි මම අර ඔක්කොම උපමා කිව්වේ. කයට දැනෙන මේ අම්මා මැවුනට පස්සේ කයට දැනෙනවද? ටිකට් එකක් ඇදුනට පස්සේ කයට දැනෙනවද කියලා උපමා කියලා තියෙන දේශනාවල මතකේ. ඔව් ඔව්. ඒ උපමා කිව්වේ මේ ගැටේම තේරුම් ගන්න අපිට. ඒකෝර අපිට භාවනාව කියන්නේ හවුදනේ නිකන් සාමාන්‍ය ජීවිතයේ අපිට භාවනාවක් නෑ භාවනාව කියන වචනේ ගන්න එපා. මම මේ කියන්නේ මෙහෙමයි. දැන් අපි හතර ඉරියව් පවත්වනෝනේ. කායිකව වේදනාවල් දැනන්න ඕනේ අපිට. ඔව්. අන්න එතන සිහිය පැවැත්වීමක් තියෙනවා මෙතන. නිවන් දකින්න කෙනාට. තේරෙන්නේ? එහෙම නැතු නිකම් බන් ටික හැවුවේ කියලා ඒක වෙන්නේ නැහැ. තේරෙන්නේ? ඒක ඒකද තියෙන සිහිය පැවැත්වීම මොකක්ද හවුදනේ? ඇත්තටම ඉතින් ඒකට අමුතුවෙන් සිහියක් පවත්තන් දෙයක් නැහැ. යනකොට එනකොට අර තියෙන කායිතේ සාහිතේ සම්පජානකාරී හොත් ඇවිදිනකොට යනකොට මේ කනකොට හැම තැනින්ම මේ කියන්නේ මේ අපි වැඩ කරනකොට ඊට අනුව අපි බලනවා දැන් එතකොට මේ හතර ඉරියව්වේ විපස්සනාව. හතර ඉරියව් හතර මේ ෂේ වෙන ඇති වෙලා නැති වෙලා යන විදිය බලන්නේ. ඒකේ සමුදේ නිරෝධයම තමයි ඇත්තටම බලන්නේ. ඒක තමයි නියම භාවනාව කරන්නේ. ඒකත් බැලුවට පස්සේ හඳුනන ඒ කියන්නේ අතම ඒක බලන එකත් ඔය ඒක බලන එකත් කරදරයක් නේද? ඒක බලන්නෙත් නැතුව හිටියෝ. ඒ කියන්නේ සිහියෙන් ඉන්න ඒක ගැන හැඟීමක් නැතුව. නැත්නම් බලනවා කියලා කියන්නේ ඉතින් ඇත්තටම සිහියෙන් ඉදීමම තමයි. සතර ඉරියව්වෙන් සිහිය පැවැත්වීමම ගැනම තමයි මේ කියන්නේ බලනවා කිව්වත්. ඉතින් බලනවා කියලා වචනයන්නේ අපිට කියන්න වෙන්නේ. බලන කෙනෙක් නැහැ මෙතන. නමුත් ඔය විදියට ඕක දැනගෙන ඉවර වෙලා ඔය විදියට ඉරියව් පවත්වනකොට එක ක්ෂණයක අපි මේක දකිනවා. තේරෙන සක්මන් කරනකොට වේවා ඉරියව් අත උස්සනකොට වේවා තේරෙන ඒකයි ඒ කරන්නේ. ඒතකොට ස්පර්ශයෙන් වේවා මම අර මේකෙන් දීලා තියෙන්නේ මොනවාද මේ තන්ත්‍ර වලින් දෙන්නේ ඒකෙන් වේවා එහෙමයි ඒක තියෙන්නේ ඉතින්. සිහිය පවත්වනවා කියන්නේ හොඳනේ. ඒ කියන්නේ ඇත්තටම හිත අපි සිහිය පවත්වන්න නැති නිසා නේද අපේ ඒ කියන්නේ වෙන බාහිර ලෝකයක් හෝ මම හෝ සමග දුවන්නේ. ඒක ගැන අවබෝධය තියෙන එක නේද හඳුන්නේ සිහිය පවත්වනවා කියන්නේ. අනිවාර්යයෙන්. ඒකම තමයි මේ කියන්නේ. ඉතින් අර වචන වලින් පොඩි වෙනසක් වෙනවා. මොකද වචන වලින් කියන්න වෙනෝනේ දැන් අපිට මේක. නමුත් මම ඒක අර උපමා වලින් කියන්නේ. ඔක වෙන විදිහක. එහෙම සිහිය පවත්වන්න පුළුවන් හඳුන්නේ. මම අර කියන්නේ වෙන දෙයක් අල්ලන්න නැතුව සිහිය පවත්වන්න පුළුවන්. ඒ කියන්නේ වෙන්නේ මොකද්ද කියලා අපි දැනගෙන මේ මට ප්‍රශ්න තිබෙනවද දැන් ඔහොම ඒක ඔය ඔබට මම කිව්ව එකේදී හොඳට බලන්න මේ දැන් ඉස්සෙල්ලාම කිව්ව එකේදී ඇහෙන් කෘත්‍ය ඇහෙන් වෙන එක කනෙන් වෙන එක දිවෙන් වෙන එක ඔන්න ඔය ඇහැ කන නාසය දිව ඔන්න ඔය හතර ගැන තේරුණාද ඔබට? ඔය හතර මේ උපාදාය රූප හතර මේ පැත්තේ උපාදාය රූප හතරයි එළිය උපාදාය රූප හතරයි බොරුවක් නේද? හොඳට හිතන්න. එළිය මේ පැත්තේ කිව්වේ හොඳනේ. අපි හදාගන්න එකද? ඔය කියන්නේ මෙහෙමයි. ඇහැ අපේ ඇතුලේ තියෙන හතර බලමු ඉස්සෙල්ලා ඇහැයි කනයි නාහයි දිවයි කියන හතර. දැන් ඇහැ ඇල්ලුවොත් අහුවෙන්නේ ඇහැද මස් ටිකද? ධාතුවනේ. ඔව්. කන ඇල්ලුවොත් කන කියන තැන තියෙන්නේ ධාතුව. දිව කියන තැන තියෙන්නේ ධාතුව. එතකොට අපි ඒවට ගැටෙන රූපත් බලමු පොඩ්ඩක්. තේරෙනවද? ඔන්න දැන් ඇහැට ගැටෙනවා අම්මා ඔබේ. හරිනේ? ඔව්. එතකොට අම්මා තියෙන තැනක අම්මා ඉන්න ඇහැට ගැටිලා තියෙන දැන් මොකද්ද? අම්මද මේ ධාතුවද? ධාතුව. හරිනේ? ඔව්. එතකොට ඇහැ රූප. ඔව් ධාතුවට ධාතුවක් ගැටිලා. එතකොට දැන් චක්කු විඤ්ඤාණ දෙතන මොකද්ද තියෙන්නේ? ධාතුව. කනත් ඔය විදියට කරගන්න. දිවත් ඔය විදියට කරගන්න. නායත් ඔය විදියට කරගන්න. දැන් මොකෙන්ද නිවන් දකින්න තියෙන්නේ? දැන් ඊට පස්සේ බලන්න තියෙන කායනුපස්සනාව නෙමෙයිද? එතකොට විඥානයේ නිදහස්. බලන්න. එතකොට අර හතර නිදහස්නේ ඇත්තටම. ඇහැට ස්පර්ශ වෙනතන ස්පර්ශයෙන් මිදුණා. අපි ඒක තේරුම් ගත්තා. කනිනුම් මිදුණා, දිවෙනුම් මිදුණා. තේරෙනවද?
දැන් තියෙන කායානුපස්සනාව තමයි ඇත්තටම. කායානුපස්සී විහෙරති. කායානුපස්සී විහෙරති කියලා දැන් මේක තමයි. දෙපාරක් බුදුන් වහන්සේ කිව්වා කායානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සාන. ඔන්න තින් දැන් නිවන් දකින්න තියෙන. ඒ කියන්නේ සිතෙන් නිදහස් වෙනවා කියන්නේ ඔතන තමයි. ඇත්තටම තියෙන නිදහස් වෙන්නේ කාය හිතෙන් නිදහස් වෙන්න තියෙන තේන්න. ඉස්සෙල්ලා අර ටිකෙන් අපි යනවා. අර ටිකේ අපි රැවටීමකුත් තියෙනවනේ අපිට. තේන්න අර ටිකිනුට රැවටීම කියන්නේ මොකද්ද? ඇසිදි පිට රූපයක් පේනකොට මම දකින්න රූපේ දකින්න මම කියලා ඊට පස්සේ කයයි හිතයි දෙකිනුත් එතන රැවටෙනවා. ඒකිනුත් අපි ඒක ලේසි කඩා ගන්න එක. ඒ නාම රූප පරිය. ඕක දැනගෙන ඉවර වෙලා ඊට පස්සේ තමයි ආශ්වාස ප්‍රාශ්වාසයෙන් බලන්න කිව්වා. ඉරියාපත පබ්බෙන් බලන විදිය කිව්වා. එක විදියට ඒක දකින්න පුළුවන්. කොතනින් ගියත් එකම පරියායක් තමයි ලේසි. ඒකයි. ඉස්සෙල්ලා බලන්න ඉස්සෙල්ලා අහගන්න ඕන ඕක. ඒකයි. අහගෙන දැන් අපිට බලන්න දැන් ඔබට උනත් දැන් ඔය අර හතර තේරුණා නම් දැන් ඔබට මොකද්ද බලන් තියෙන්නේ දැන් අතන ඊට පස්සේ බලන්න දෙයක් නැහැ. මේ හුස්ම රැල්ල දිහා නිකන් හිටියත් ඇති මන්නම් කියන්නේ මේ ඉරියව් පවත්වන විදිය නිකන් ඊට පස්සේ ඇඟ ස්පර්ශ කරනකොට ඒකෙන් හරි ඒක තේරුම් ගන්න පුළුවන්. හරි ලස්සනයි ඒක ඊට පස්සේ නම්. දැන් කයයි ස්පර්ශ කරනකොට අපිට වේදනාවක් දැනෙනවනේ. ඔව්. ඒ වේදනාව සැපයිනේ. ඔව්. කයට පිහියකින් අයින්කොට දැනෙන වේදනාව මොකද්ද? දුකයිනේ. දුකයිනේ. ඔව්. ඒක දැනෙන්නේ හිතටද කයටද? ඔන්න දැන් කියන්න. කය අත ගන්නකොට දැනෙන්නේ හිතටද කයටද? ඒක කයටනේ දැනෙන්නේ. ඉතින් හරිනේ එහෙනම්. ඇත්තටම දැනෙනව නම් හරි. ඔය නිකන් කියන එකද දන්නේ නැහැ හැබැයි. තේරෙන්නේ? හැබැයි ඒක උනාට පස්සේ තමයි එම් වෙන්නේ. ඒක. තේරෙන්නේ කිව්වේ. දැන් අතන ගැටේ අපි විසඳුවද නැද්ද? විසඳුවනේ. ඇහි කනේ නාහේ. ඉස්සර ඕකටම අපි කියවන්නේ හැමෝම හිතට කියලා දැනෙන්නේ. මොකේද? දැන් මොකක් හරි රූපයක් දැක්කත් මොන හරි දැක්කත් අපි හිතට හරි දැන් ඒ හිත ඇත්තද? ඒ හිතේ මිදුණනේ අපි දැන්. ඇයි මට කියලා ඇහැ කියලා ඉවර වෙලා රූපේ කියලා ඉවර වෙලා මිදුණනේ අපි. මතකයිද? ඔව් එතනට වෙනකන් අපි හිතටනේ ඕක දාගෙන ආවේ දැන් හරි දැන් ඒ හිතේ මිදුන්නේ නැද්ද? ඕක දැන් කයට දැන්. ඔව් මිදුණා. ඔව් හරි. එතකොට අර ඇහැ, කන, නාසය, දිව, කය කියන තැන තියෙන්නේ. මනෝ කය. ඇහැ, කන, නාසය, දිව. දැන් ඇහැ කියන එක මනෝ ඇහැ. කන කියන එක මනෝ ඇහැ. දිව කියන එක මනෝ උපාදාය රූපයන්නේ. හරිද? හැබැයි කය කියන එක මහා භූතය. හැබැයි ඒක කය කියන එකත් අර මනෝ කයකින් අපිට ඇවිල්ලා තියෙන මේ මගේ කියන එක. යන්නේ කෙනුත් මේ දිලා ඉවර වෙලා යථා තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ ප්‍රධාන සිහිය බවටපත් වෙනවා. පියවුරුමේ බවටපත් වෙනවා එතන. සතිපට්ඨානේ කෙරවල. සතිපට්ඨානේ සම්පූර්ණම කෙරවල පියවුරුමේ. ඒ කියන්නේ නියම සිහිය. අන්න එතන ගැනයි මම මේ කියන්නේ. මම හිතන්නේ විඥානය කියන තන එතන තමයි මම ඔතනට තමයි බලාගෙන ඒ කියන්නේ එතනින් එහා දැනීමක් තිබුණේ නැහැ හාමුදුරුවෝ කියපුනේ. ඒ කියන්නේ මෙහෙමයි ඔබට ඇහෙන් දැන් ඇහිම් විඥානයක් කියලා දැන් හිතන්නකො මේ වෙලාවේ විඥානයක් හටගන්න එකක් තියෙද? මේ මොහොතේ. කවදාවත් තියෙද? කනින් කවදාවත් තියෙද? දිවෙන් කවදාවත් තියෙද? ඒ හේතුඵල මේ මොකද්ද විපාක නිරෝධයක් නෙවෙයිද එතන තියෙන්නේ. එතකොට එතන අපි පැත්තකට දාලා ඉවරලා ඉස්සෙල් කිව් විදියට ඇහැ කියන තැන ධාතු රූප කියන තැන ධාතු ওই විදියට ඔප්පු කරගෙන ගිහලා අන්තිමේ දැන් බලන් තියෙන්නේ මොකද්ද? සිහිය පවත්තන් තියෙන්නේ කායानुපස්සනාව වෙන්නේ. ඒකනේ මුලට කායानुපස්සනාව දැම්මේ. බුදුනාන්සේ. ඒක ආස්වාද පාස්වාදයෙන් වේවා ඉරියාපත පබ්බෙන් වේවා. හතර ඉරියව් පවත්තන එකකින් වේවා කෝකින් උනත් ඒකෙන් බලන් තියෙන්නේ එතන. තේරෙනවද? ඇහැ කියන්නේ ඒකේ විඥානයක් නෙවෙයි හාමුදුරනේ. ඇහැ කියන්නේ ඒ කියන්නේ ඔව් ඒක අපි කැඩුවනේ උනාට. ඒක අපි කැඩුවනේ. අර විදියට බලලා මතකද කැඩුවා. ඇහැ තියෙන තැනක ධාතු. රූපේ තියෙන තැනක ධාතු. මේව විපාක. එතකොට ඒ විපාක තිබ්බට ප්‍රශ්නයක් නැහැ මේකේ. හරිද? ඔව් ඔව්. ඒ වටේ නවතිනවා මම අර හත් වෙනි ඉන්ද්‍රිය ගැන කියලා තියෙනවා. ඒ වටේ ප්‍රශ්නයක් නැහැ මේකෙන් අපිට. ඒ වටේ අපිට හත් වෙනි ඉන්ද්‍රියට ගන්න පුළුවන් ඊට පස්සේ ඒ ඇහෙන් මිදලා කනෙන් මිදලා දිවෙන් මිදලා කයෙන් මිදලා මනසින් මිදලා හත් වෙනි ඉන්ද්‍රිය. එතකොට ඇහෙන් රූප දකිනකොට හත් වෙනි ඉන්ද්‍රිය. කනෙන් ශබ්ද අහනකොට හත් වෙනි ඉන්ද්‍රිය. අන්නේ විදිහට. එතන වෙනකම් මට පැහැදිලි හාමුදුරුවෝ. දැන් අද තමයි හාමුදුරුවෝ ගලුත් කොටස මට මේ ඔය කයෙන් කය දකින්න එක. ඔව් ඒක මාර තැනක් හැබැයි. මාර තැනක්. කයෙන් කය දකින්න ඉතින් ඇත්තනේ නම් මම මේක බලන්න මේක මාර සල්ල. දැන් ඇහැ තියෙන තැනක තියෙන්නේ ඇහැද කයද? කය. හරි එතකොට
මේ පැත්ත අර පැත්තට දාන්න අර පැත්ත මේ පැත්තට දාන්න. දැන් ඇහින් කකුල පේනවා. කකුලෙන් ඇහැ පේන්න කියලා හිතන්න. ඔන්න මම දැන් හාන්සි වෙලා ඉන්නේ පුටුව උඩ. ඔන්න මගේ මස් ඇහින් දැන් කකුල පේනවා. දැන් කකුල මම මස් ඇහැ පැත්තට දාලා මස් ඇහැ කකුලට දානවා. එතකොට මට මොකද්ද පේන්නේ දැන්? කකුලෙන් ඇහැ පේනවා. මොකුත් පේනවද? කයින් කය පේනවා. ඒ කියන්නේ එහෙන් පේනවද? කයින් කය පේනවද? පේන්නේ නැහනේ. දැන් ගස් දෙකක් තියෙනවා. ගස් දෙක දන්නවද? අර ගහ දන්නවද? මෙතන ගහක් තියෙනවා කියලා. මේ ගහ දන්නවද? අතන ගහක් තියෙනවා කියලා දන්නේ නැහනේ. නෑ. අන්න ඒ වගේ මහා ශුන්‍යතාවය කියන්නේ ඔන්න ඕකටපත් වෙන එක. තේරෙනවද? ඊට පස්සේ හිත නැහැ. ඇත්තටම හිතක් නැහැ. කයට දැනෙන ස්පර්ශ දෙක තියෙනවා. උපරිම මට්ටමකට ගිහිල්ලා ඉච්චරයි වෙන මුකුත් නන්නේ. තේරෙනවද? ඒකටත් අයිතිකාරයෙක් නැහැ. එතකොට එතනින්ද හමුදුනේ අර දැනෙන තනින් දකින්න තනින් නවතින්න පුළුවන්. ඇත්තටම නවතින්න පුළුවන් නෙමෙයි සදාකාලිකව නැවතිලා. ඒ කියන්නේ ආපහු දුවේවත් යන්නේ නැහැ. නැවතිලා ඇහැ තියෙද්දි ඇහැ තුල පිරිනිවන් පාලා. ඇහැ තියෙද්දි ඇහෙන් මිදලා, කන තියෙද්දි කනෙන් මිදලා, දිව තියෙද්දි දිවෙන් මිදලා. පරිහරණය කරනවා හත්වෙනි ඉන්ද්‍රියකින්. ඒකයි ක්‍රමය. ඔය ටික පොඩ්ඩක් බලන්න අපව මම කිව්ව එක පොඩ්ඩක් මේ කරලා මම ওই දේශනා දාලා ඇති චචක්ක දේශනාව කරපු දේශනා ඇති කුරුවිට එහෙම කරපුවත් ඇති මෙහෙ කරපුවත් ඇති ඒවත් ආපහු හරලා බලන්න මම දැන් කිව්ව එක පොඩ්ඩක් බලන්න ඔබ මං කියන්නේ මෙහෙමයි එළිය පැත්ත අමතක කරන්න අටලොස් ධාතු ඇතුලෙන් බලන්න පුරුදු වෙන්න අටලොස් ධාතුව දන්න ඕනේ ඒ කියන්නේ අටලොස් ධාතුව කියලා කියන්නේ මේ පැත්තේ 6යි ඇහැ කන නාසය දිව කය මනස එළියේ 6යි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම විඥාන 6යි 6 වරක් 3 18යිනේ. ඔව්. අටලොස් ධාතු එළියෙන් බලන්නේ නැතුව ඇතුලෙන් බලන්න පුරුදු වෙන්න. එතකොට මොකද්ද තියෙන්නේ කියලා මට කියන්න පුළුවන් නා. වෙනම කඩ බලන්න. හයි ලස්සනයි ඒක. ඒක තමයි චචක්ක නියම දේශනාව. මලිය දේවාඳුරිය දාගල. 6 එළියෙන් බලන්න එපා දැන්. ඔක්කොම ඇතුලෙන් බලන්න. ඔව්. තේන්න. ඇතුලෙන් ඔක්කොම බලනවා කියන්නේ කොහොමද හම්බුනේ? ඒ කියන්නේ දැන් එළියෙන් බලන්න මෙච්චර කාලයක් ඔබ එළිය රූපනේ බැලුවේ. හරි දැන් ඔබ ඇතුලෙන් බලන්නකො ඔබේ පැත්තෙන් බලන්න. ඇහැට රූපේ කියලා ගන්න ඔබේ රූපේ. හරිනේ? ඔව් ඔව්. හරිනේ. ඊට පස්සේ විඥාන කියලා ගන්නකො ඒක. හරිනේ? චක්කු විඥාණයට ගන්න ඔබේ රූපේ පෙනීම. හරිනේ? ඊට පස්සේ කනට ගන්න ඔබේ කන ගන්න. සද්දෙට ගන්න ඔබේ සද්දේ. හරිනේ? ඔව් ඊට පස්සේ ඔබේ සද්දය ඇයින හිත. හරිනේ? ඔව් දිවටත් ඒ විදිහට දැන් තේරෙනවනේ ඔක්කොම බලන විදිය. අන්න එහෙම කරන්න. නියමම විපස්සනාව ඕක තමයි. ඕකෙන් නිවන් දකින්න බෑ නම් වැඩක් නැහැ. ඔය චචක්කේ. ඔය තමයි නියමම එක. දැන් එතකොට අර කන කියන තැන හරි ගැඹීර වෙනවා. හොඳේ කන කියන තැන. දැන් ඔබ කතා කරන එක ඔබටම ඇහෙනවනේ. ඔව්. එතකොට තව කෙනෙක් කතා කරන එකත් ඔබටම ඇහෙනවනේ. අර මං ඔය උදාහරණයක් කියලාදී. මං කියවද එළියෙන් බලන්න එපා කියලා. එතකොට තව කෙනෙක් කතා කරන සද්දේ ඔබට ඇහෙනකොට ඔබ කතා කරන සද්දෙත් ඔබට ඇහෙනකොට මොකද හිතෙන්නේ? එළියෙන් බලන්න එපා. ඇතුලෙන් බලන්න. මගෙන් මට නැහැ. ආන්න ඒක තමයි ඇත්ත කතාව. දැන් හමුදුරෝ ෆෝන් එකෙන් කතා කරනකොට ඒක ධාතු තෙරපීමක් නේද? ඔන්න බලන්න තව එකක් කියනවා මම දැන්. තව 10 ගැටයක්. දැන් ඔබ කතා කරන සද්දේ ඔබට ඇහෙනවනේ. ඔබ කතා කරන සද්දේ ඔබට ඇහෙනවා. එතකොට ඔබ මේ කය තෙරපීම නිසා මේ මොකද්ද? මේ පැත්තේ ධාතු තෙරපීම නිසා ධාතු අන්න බලන්න මොකද්ද ඒකට කියන්නේ? සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. තේරෙනවද දැන් කියන එක? හොඳට බලන්න. සෝත ධාතු විඥාන ධාතු කිව්වහම ඒ කියන්නේ ඔබ කතා කරන එක ඔබටම ඇහෙනව නේද? ඔව්. එතකොට ධාතු තෙරපීමක් නෙමෙයිද කියලා බලන්න මේ වෙන්නේ. සෝත ධාතු ඔබ කියන්නේ ඔබේ කනේ ධාතු සද්ද ධාතු ඔබේ සද්ද ධාතු හරිද ඊට පස්සේ සද්ද දැනගන්න විඥාන ධාතු හරිනේ ඔව් අන්න එහෙම බලන්න සෝත ධාතු සද්ද ධාතු සෝත විඥාන ධාතු අන්න එහෙම බලන්න එතකොට මම කතා කරන එක එහෙම බලුවා ඊට පස්සේ දැන් හමුදුරගේ සද්දෙත් මට ඇහෙනවනේ හොඳ ඔව් එතකොට ඔබ දියැලක් ගාවට යනවා දැන් දියැලක වතුර බහිනවා ස්වභාව ධර්මයේ කියන්නේ විශ්වෝංකාරය ගැන මම මේ කියන්නේ ඊට පස්සේ දැන් දියැලකින් වතුර බහින සද්දය ඔබට ඇහෙනවනේ එතකොට ඒ සද්දය ඔබ වෙනවා ඔබේ සද්ද වින්දනය කරනවා ඒ සද්දේ වෙනයි ඔබ වෙනයි නෙමෙයි දැන් මම කියන එක තේරෙනවද දන්නේ
දැන් දියඇල්ලේ තියෙන්නේ ධාතු. වතුරේ තියෙන්නේ ධාතු. එතකොට ඒ වතුර ටික ඇවිල්ලි ඉවර වෙලා පොළොවට වැටෙනකොට සද්දයක් එනෝනේ. එතකොට ඒ සද්දය ඔබට ඇහෙනෝනේ. එතකොට ඔබ සද්දේ වෙන්න. සද්දේ ඔබ වෙන්න. ඔබ උතර නැති වෙනවා. සබා ධර්මයේ බවට පත් වෙනවා. එතකොට නියම. අන්න සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. ඔබ නැතුව සමනය කරන ක්‍රමය. ඔබයි දියැල්ලයි එක්කෙනෙක් වෙනවා ඒ වෙලාව. මම කතා කරනකොට මම හාමුදුරුවෝ කතා කරනකොට ඔබ මම. අන්න එහෙම වෙනවා. ඔබයි මමයි. මමයි ඔබයි මමයි. එතකොට මං ඇවිදිනකොට ඔබ වෙනවා. ඔබ ඇවිදිනකොට මම වෙනවා. ඒකට එක්කෙනයි. මම කියනකොට එතන එක්කෙනයි. ඇත්තට මෙහෙම මේ ලෝකෙ මං විතරයි ඉන්නේ. ඒකයි මේ ලෝකෙම මගේ නේ දැන් එතකොට. මේ ලෝකෙම මගේයි. මට කොරෝනා සද්ද ඇහෙනවා, වහින සද්ද ඇහෙනවා. මේ මනුස්සෝ සද්ද ඇහෙනවා. මට මනුස්සෝ සද්ද කියලා ඇහෙන්නේ නැහැ. කොරෝනා සද්දෙත් එකයි අරකට එකයි. තේරෙන්නේ? මට වැස්ස වහින එක පේනවා. වැස්ස වහින සද්ද ඇහෙනවා. මනුස්සෝ පේනවා. මනුස්සෝන්ගේ සද්ද ඇහෙනවා. මට මනුස්සෝ පේන්නෙත් නැහැ. මනුස්සෝන්ගේ සද්ද ඇහෙන්නෙත් නැහැ. අර වැස්ස වහිනවා පේන එකයි වැස්ස වැටෙනවා සද්ද ඇහෙන එකයි දෙකම එකයි. ස්වභාව ධර්ම බවටපත් වෙනවා. අන්න එහෙමයි නෙවෙයි. වහිනකොට වැස්ස මම වෙනවා. වැස්ස මම වෙනවා. අන්න ඒ. කවුරුද එතකොට මේ ක්‍රියාවලියක් මේ යන තැනක එළියේ ඇතුළේ කැඩිල්ලක්ද මේ තියෙන්නේ? අත්තම එළිය ඇතුළේ කැඩිල්ලක් නෙවෙයි. එළිය ඇතුළේ ඇති විට එළිය වෙයි. එළිය ඇති විට ඇතුළේ වෙයි. දිත්තේ විද්‍යමාන වෙන්නේ එහෙමනේ. දැන් අපේ ඇහැට සාපේක්ෂව ගත්තට පස්සේ තමන්ගේ ආධ්‍යාත්මික ලෝකයයි රූපයයි භෞතික ලෝකයයි පෙනීම ඇහැට සාපේක්ෂව පෙනීම දෙකම එකක්නේ. තේරුණා කියන එක? පෙනීම දෙකම එකක්. නමුත් බලන්න පෙනීම දෙකම එකක්. ඇහිමත් දෙකම එකක්නේ. එතකොට දැනීමත් දෙකම එකක්නේ. බලන්න ඒ කියන්නේ තමන්ගේ ගන්ධ සුවඳ තමන්ට දැනෙනවා. අනුන්ගේ ගන්ධ සුවඳ බාහිර ගන්ධ සුවඳත් අපි දැනෙනවා. ඒ ඔක්කොම එකයි. නමුත් අර කායානුපස්සනාවෙන් බලනකොට හොඳට බලන්න එතකොට මේ මම වෙනම මෙතන කය තියෙනවා පොළොව වෙනම තියෙනවා කියලා අපි දැනෙන්නේ නැද්ද? දැනෙනවනේ. අන්න එතන තමයි කායානුපස්සනාවෙන් බලන්න කියලා කිව්වේ සතිපට්ඨානෙ පිට. ඒක තමයි සක්මන් භාවනාව මේ ඉරියාපත පබ්බෙන් දුන්නේ. දැන් බලන්න හොඳටම පැහැදිලි පෙන්නේ තැන ඇහැට පේනකොට තමන්ගේ රූපෙත් ඇහැට පේනවා. මේ භෞතික ලෝකෙත් ඇහැට පේනෝනේ. එහෙම නැත්නම් තමන්ගේ කයත් ඇහැට පේනවා. බාහිර තව කෙනෙකුත් පේනවා අපිට ඇහැට. ඊට පස්සේ අර අල්ලන්න තැනත් ඒක වෙනසක් වෙන්නේ නැද්ද කියලා බලන්න. මගේ කය අල්ලනකොට මේ මගේ කය කියලා. බාහිර කෙනෙක් අල්ලනකොට එතන යාගේ කය කියලා. තේරෙනවද? එතකොට මම පොළොවේ ඇවිදිනකොට පොළොව වෙනම තියෙනවා මම වෙනම ඉන්නවා කියලා දැනෙන්නේ නැද්ද අපිට? අන්න ඒක නැති කර ගන්න තමයි සතිපට්ඨානය අවශ්‍ය වෙන්නේ කෙනෙකුට. එහෙනම් කොහොමද තියෙන්නේ මේ කාය අනුපස්සනාවේ? ඔන්න හොඳම බලන්න අර කිව් තැන හයි ලස්සනයි. එතකොට ඔබ දිත්වේ එක කොටසක් අල්ල ගන්න. ඇහැට පේන තැනින් ලියා ගන්න දිත්වේ. භෞතික ලෝකෙත් ඇහැට පේනවා. මේ ඔක්කොම එකයිනේ. මේ ඔක්කොම එකයි. එතකොට අතන රූපේ නිදහස් වෙනකොට මෙතන කය නිදහස් වෙන්න පුළුවන්. ඇත්තටම පුළුවන්. ඒකත් අර විදිහටම බලන්න දැන්. මේ කයයි මේ පොළොවයි දෙකම පෙනීම නෙවෙයිද? මේ කය මට පේනවා. මේ පොළොවත් පේනවා. එතකොට යන තැන මම වෙනම පොළොව උඩ කය අරගෙන ඇවිදිනවද? නෑනේ. අන්න බලන්න සක්මන් මළුවේ වටිනාකම එතකොට. අච්චර අර අනුරාධපුර පොළොන්නරු යුගයේ සක්මන් මළුව හැදුවේ ඕක තේරුම් ගන්න නේ එතකොට. නිකන් ඕකේ ඇවිදින්න නෙවෙයිනේ. දැන් පේන තැන දෙකම එකයි. ඇහෙන තැන දෙකම එකයි. ගඳ සුවඳ දැනෙන තැන දෙකම එකයි. එතකොට මේ ඇවිදින තරත් එහෙම වෙන්නේ නැද්ද? නමුත් එහෙම වෙනවද අපිට නෑනේ. ඒකනේ අපි ඇවිදින්නේ. ඒකනේ බුදුහාමුදුරු අඟුලිමාලට කිව්ව අඟුලිමාල මම නැවතුණා උඹ නැවතියන් කියලා. එතකොට අපිට තේරුම් යනවා එක ෂණයක මේ සතිපට්ඨාන සූත්‍රයේ බයිබල් භාවනාව කිරීමෙන් මේ පොළොව සහ මේ කය කියන එක දෙකක් නොවන බව. තේරුණා? අර හේතුඵල නිරෝධයේදී. එතකොට ඒ කියන්නේ ඇවිදිනවා කියන්නේ එතන පොළොව සහ කය එකට සකස් වෙනවා. ඇත්තටම එතනම නිරෝධ වෙනවා. එතනම නිරෝධ වෙනවා. අවකාශෙත් එහෙමයි එතකොට. මුළු සම්පූර්ණ සමස්තයම විශ්වයේ ස්වභාවය ඕක තමයි. බලන්න හරි සරලයි එතකොට ඔබ එක තැනක් තෝරගන්න. අර පේන තැන තෝරගන්න. පේනකොට මේ භෞතික ලෝකයයි ඔබේ කයයි පෙනීම දෙකම එකයිනේ. මේ භෞතික ලෝකේ වෙනයි
මම වෙනයි මගේ කය වෙනයි කියලා ඔබ හිතාගෙන ඉන්න ඕනේ පේනකොට. එහෙම නැත්නම් දෙන්නේ හම්බ වෙනකොට මේ බාහිර කෙනෙක් ඉන්නවා මෙතන මගේ ඉස්සරහා. මමත් මෙතන ඉන්නවා කියලා දෙකක් විදියට ගන්න ඕනේ. නෝ පෙනීම දෙකම එකයි. එකම මාංශ යන්නේ. එතකොට මාංශ දෙකක් තියෙද මේකේ. ඒ කියන්නේ මාංශ දෙකක් තියෙද කියලා බලන්න දැන් මේ මගේ කයේ පටවි. මේ බංකුවෙත් පටවි, පුටුවෙත් පටවි, බිත්තියෙත් පටවි, පොළොවෙත් පටවි. එතකොට බාහිර ඉන්න මිනිස්සයත් පටවි. දැන් පටවි දෙකක්ද මේ? නෑනේ. ඊට පස්සේ පටවිය පේන්නෙත් නෑ අනිත් එක. 60 පේන්නේ වර්ණ රූපයක් ප්‍රතිබිම්බයක්. ඊට පස්සේ අල්ලන තැන ඉන්නේ ඔතන වෙන්නේ දැන් බලන්නකෝ. අල්ලන තැන. ඔව්. එන කාය ස්පර්ශයෙන්ම නෙමෙයිද කියලා බලන්න වෙන්නේ වැඩි. මම අල්ලනවා. ඔව් මේ මගේ කය මේ අරයාගේ කය කියලා. එහෙමනේ තියන් හිතන් ඉන්නේ මේ පොළොව මේ වෙනම කය. එහෙමනේ හිතන් ඉන්නේ. ඔව්. ඒක තමයි අනුපස්සනාවල කාය අනුපස්සනාව මුලට දැම්මේ. ප්‍රතිපත්තානේ. එතකොට අපි ඇවිදිනවා කියන්නේ අපි පොළොව හදනවා. ඇත්තටම ඇවිදිනවා කියන්නේ පොළොව අරන් යනවා පොළොව හදනවා. ඒකයි සක්මන් භාවනාවෙන් ඒක තමයි දුන්නේ. නියමයි ඒක. තේරුම් ගත්තාම. ඔව්. ඒකට අමුතුවෙන් ඔබට කරන්න දෙයක් නැහැ. මේ සිද්ධිය දැන ගැනීමම තමයි මේ භාවනාව පටන් ගන්න. ඒකට අමුතුවෙන් භාවනාවක් නැහැ. ඔබට ඇවිදිනකොට යනකොට සම්පජානකාරී කිව්වේ ඒකනේ. ඒ සම්පජානකාරී කිව්වේ මේක සිහියෙන් මේක දකින්න කියලා. මේ නිරෝධ වෙන විදිය, ඇති වෙන නැති වෙන විදිය. අන්නේ විදියට. ඒක හරි ලේසියි එතන මේක හැදෙන විදිය දකින්න ඕ හැදෙනවා බින්දෙනවා රූපං කප්පති බිරියති විජ්ජති කියලා කියන්නේ. කන්දේසු ජායමානේසු ජීයමානේසු කනේ තන්. ඔය කියන්නේ හරි ලස්සනට. බින්දෙනවා කියන්නේ අලුත් එකක් හැදෙනකොට පරණ එක බින්දෙනවා. බින්දෙනවා. ඒ කියන්නේ සමස්තේම සම්පූර්ණ අරක නැතිව. ඔව් යාතේ ඔය කියන්නේ ඒ සත්‍ය ඒ ඔක්කොම එහෙමයි. ඒ සත්‍ය ඒ ඉන්න තැනම කන්දානම් පාතු භාව ආයතනානම් ප්‍රතිලාභ ඔය කියන ඔක්කොම සෙට් එකම අවසන් වෙනවා. අවසන් වීම තුළම ආපහු හැදෙනවා. අන්න ඒක තමයි රිද්මය. ඒකට එක ක්ෂණයකෝක නතර වුණා. ඒ නතර වීම තමයි ලෝක නිරෝධයයි පෙර නොයසු විරුද්ධහමක් දැක්ක කියලා සිංහනාද කරේ. ඒ කියන්නේ ලෝකේ එතන හැදෙන හැටි දැක්කේ. හැදෙන හැටි දැක්කා, නැසෙන හැටි දැක්කා. ඔව්. හැදෙන තැනම නැසෙනවා. සමුදය තුලම නිරෝධයයි දැක්කේ බුදුන් වහන්සේ. ඔව්. ඒක. ඇතිවීම තුලම නැතිවීම. ඔව්. නිකන් එක ගන්න හිර වෙලා වගේ. නෑ ඔය කාරණා ටික දැනගන්න ලොකුට හිතන්න එපා. ඔය මං කියන කාරණා ටික යෝනිසෝ මනසිකාර කරනකොටම දැනගන්නකොටම දැක ගැනීම එතන ඉඳන් ආරම්භ වෙනවා. ඔටෝ යනවා ඊට පස්සේ මුල් කාර්ය විතරයි අමාරු. ඊට පස්සේ අපි 4 ඉරියව්වේ 100 වැඩ කරනකොට අපිට නොහිතන වෙලාවක දැනෙන්න ගන්නවා. එතන ඔබ පොළවේ ඇවිදිනකොට තේරෙන. මේකයි තියෙන්නේ. ඒක හරි සරලයි. කායානුපස්සන. ඒ කියන්නේ මේක බලන් ඉන්න තමයි ඕනේ නේද? ඔව් ඇත්තටම. ඇයි මං අර කියන්නේ මතකද කතාවක්? මං අර ඉස්සර දේශනාවල කියන්නේ අර පොළොව හාරලි ඉවර වෙලා මැටි ගුලියක් අරගෙන පොළොව හාරලි වෙලා මැටි ගුලියක් අරගෙන බුදු පිළිමයක් හදනවා. තේරුණා? ඔව්. දැන් ඒක දෙකක් විදියට පේනෝනේ. පොළොවේ ඔව් දෙකක් විදියට පේනවා. දැන් බුදු පිළිමය අරන් යන්න පුළුවන් කියලා හිතෙනවනේ. ඔව්. ඇත්තට පොළොවම අරන් ගියා වගේ තමයි අපිට නා. පොළොවෙන් වැලි කැටයක් ඉස්සුවා කියන පොළොවම හෙල්ලුවා. පොළොවම ගත්තා වගේ. ඔය එතකොට අර බුදු පිළිමේ දැන් පොළොවේ ගහ දැන් යනවා කියලා හිතන්නකෝ අපි. ඔන්න පොළොව හාරලා මැටි ගුලියක් අරගෙන ඒ මැටි ගුලියෙන් බුදු පිළිමයක් හදලා මනුස්ස රූපයක් වගේ එකක් හදලා ඉතුරු ටික පොළොව එහෙම තියෙනවා. දැන් ඒක පොළොව උඩ තියා යනවා මෙහෙම. ඔව්. තේරෙනවද? ඒ වගේ නෙවෙයිද කියලා බලන්න දැන් මේ කායික ක්‍රියාකාරීත්වය. යනකොට ඔව්. අන්න ඒ වගේ. එතකොට දැන් දෙකක්ද අතන දැන් එතකොට පොළොවයි බුදු පිළිමේ දෙකක්ද? එකක් නේ. ඔව්. ඒ වගේ තමයි. ඒක එකක් වගේ මෙහෙම දෙකක් වගේ පේන්නේ මෙහෙමනේ. දැන් ආහාර අපි කන බොන ආහාර අරගෙන ඉවර වෙලා ඒකේ අනුව ආහාර ආශ්වාස පාශ්වාස වාතයත් මත ඒ රූප කලාප එතනම ඇති වෙනව නැති වෙනවා. ඒ කියන්නේ අයවැය සිද්ධියක් ඒ ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒක හේතුඵල ධම. එතන ඇත කියන්නත් බෑ නැත කියන්නත් බෑ. ඇති වෙනකොටම ඇතිවීම තුලම නැති වෙනවා. නැතිවීම තුලම ඇති වෙනවා. ඇතිවීම තුලම නැති වෙනවා. නැතිවීම තුලම ඇති වෙනවා. ඔන්න ඔය ක්‍රියාකාරීත්වය නිසා අපිට පේනවා මේ රූප ලෝකේ නැවිදිලා තියෙනවා වගේ. තේරෙනවද? ඔව්. ඒක වේගයක් තියෙන්නේ ඇත්තටම. ඒක භ්‍රමණ වේගයක් තියෙන්නේ විශ්වයේ තියෙන.
ඒක තමයි ඒක නිසා තමයි අපිට මේ පේන්නේ මේ මේවා තියෙනවා කියලා. මේ ගල් පර්වත මේ කය පවා මේ මෙහෙම තියෙනවා කියලා පේන්නේ ඒක නිසා. ඒතන වේගයක් තියෙන්නේ. ඔව්. ඒක තමයි අර බල්බ් එකේ එළිය පවා බල්බ් එක පවා නිවෙනවා මේක. මේක තත්පරයකට 55 වාරයක් නිවෙනවා මේ බල්බ් එක. නමුත් ඒ නිවීම අපිට පේන්නේ නැහැ නේද? මොකද නිවෙන්නේ නැත්නම් මේක පුපුරනවා. නමුත් ඒ විද්‍යාඥයා ඒ බල්බ් එක හොයාගත්ත කෙනා ඒක උපයෝග කරලා තමයි ඒක හැදුවේ. හැමදේම මෙහෙමයි. ඔය සම්මතයෙන් බැලුවොත් ඔන්න ඔය විදියට. ඒක. එතකොට මේ අරහම කඩලා තියෙන්නේ අපේ ඔය ඒ කියන්නේ මනසින්ද? එතකොට මෙහෙම එළිය ඇතුළ. ඇත්තනේ නම් දැන් ඉතින් බැලුවට දැන් හැට පේනකොට මේ ඔබේ පැත්තයි බාහිර පැත්තයි පෙනීම දෙකම එකයිනේ. මේ මම මේ බාහිර ලෝකේ කියලා කඩලා තියෙන්නේ කොහෙද? හිතෙන්නේ මේ විඥාණයෙන්නේ. හිතෙන්නේ. ඔව් හරි. දැන් චක්කු විඥානේ පෙනෙන මට්ටමම හේතුන් නිසා හට ගන්න ඵලයේ හේතුව නිරෝධ වීමෙන් නිරෝධ වෙන්නේ නැද්ද? දැන් හේතුඵල ධම ක්‍රියාත්මක වෙනකොට ඇත්තටම මෙතන විපාක නිරෝධයක් මිසක වෙන මුකුත් නැහැ ඇත්තටම. ඇහැට රූපයක් පේනවා. ඔන්න ඇහැට රූපේ පේනකොට බලන්නා බලන දේ එතනම ක්ෂණිකවම නිරෝධයි. හේතුන් නිසා හට ගන්න ඵලය හේතුව නිරෝධයෙන් ඵල නිරෝධයි. කනට සද්දයක් ඇහෙනකොට කනත් සද්දයක් සද්ද විඥානයත් එක්කම එතනම නිරෝධ වෙනවා. එතකොට මෙතන නිරෝධය මිසක වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ. තියෙන මනසක් පනවන්න බෑ මේක. තේරෙනවද? හේතුඵල නිරෝධයක් විතරයි මෙතන වෙන්නේ. මනසෙන් එතකොට අයින් වෙන්න පුළුවන්. අන්න මනසෙන් අයින් වෙන්න පුළුවන් එතකොට. පැහැදිලිව මේක තේරෙනවා එතකොට. එතකොට බලන්න දැන් අතීතේ පංචායතනෙට වැදිච්ච හේතුඵල ඉවරයි. අනාගතේ ඒව වැදෙන්න පටන් ගත්තේ නෑ. එහෙනම් වැදෙන්නේ දැන් මේ මොහොතේනේ. ඔව්. අන්න එතන සිහිය පවත්තර සමුදය තුලම නිරෝධ වීම දකින්න තමයි තියෙන්නේ. ඒක තමයි ක්ෂණික හේතුඵල නිරෝධය දැක්ක කියලා කියන්නේ. ඒකයි මම රූප දෙකක් තියාගෙන බලන භාවනාවක් දීලා තියෙන්නේ. ඒක තමයි හරියම පැහැදිලි ඒක එතකොට. හැමතැනම භාවනාව. තත්ත්ව විපස්ස. එතකොට මේ ක්‍රියාවලිය යන තැන මේක අපි එදා ඉඳන් මේක කඩලා එළිය ඇතුළ කියලා. අන්න ඒකයි වෙලා තියෙන්නේ එළිය ඇතුළ කියලා කඩලා තියෙනවා. දැන් තමන් කතා කරන සද්දෙත් ඇහෙනවා. බාහිර කෙනෙක් කතා කරන සද්දෙත් ඇහෙනවා. එතකොට මේ මං කතා කරන එක අර බාහිර කෙනා කතා කරන එක කියලා හිතනෝනේ අපි. අන්න ඒ වගේ ඔක්කොම හදලා තියෙන්නේ. දිත්ව ලෝකේ කියන්නේ ඕක තමයි දිත්ව. දී ස්වභාවය. ඒක ඒ වගේ. කඩලා අපි. ඔතන රෑ දවල් කියන එකත් එහෙමනේ. රෑ දවල් අඳුර එළිය උස මිටි කළු සුදු ස්ත්‍රී පුරුෂ ඔය ඔක්කොම කඩලා නෙමෙයිද? ඔව්. ස්ත්‍රිය ඉන්නවද ධාතුව තුල? නෑනේ. පුරුෂයා ඉන්නවද ධාතුව තුල? නෑනේ. එහෙනම් ස්ත්‍රී සංඥාව පුරුෂ සංඥාව. දැන් ස්ත්‍රිය ධාතුව තුල පනවන්න බෑ. පුරුෂයා ධාතුව තුල පනවන්න බෑ. එහෙනම් විඥාණයට ආපු සංඥාවක් ඒක. එහෙනම් අතීත සංඥා ඉවර අනාගත සංඥා පටන් ගත්තේ නැහැ. එහෙනම් මේ මොහොතේ ස්ත්‍රියක් කියන්නත් බෑ පුරුෂයෙක් කියන්නත් බෑ දෙවියෙක් කියන්නත් බෑ බ්‍රහ්මයෙක් කියන්නත් බෑ ගාන්ධාරයෙක් කියන්නත් බෑ. අර මහාසාල බමුණට බුදුන් වහන්සේ කියන්නේ. ඊට පස්සේ කියන ඔබ වහන්සේ නම් කවුද? මම අනන්තය තරණය කරපු ජින වෙනවා. ඊට පස්සේ කිව්වා නෑ බුද්ධ වෙනවා. අන්න ඒ වගේ. එතන හරියට පැනවීමක් ගැන කතා කරන්න බෑ. ඒක